කතා කරනවා. ඒ තමයි සෙලර් කෙනෙක්ට තමන්ගේ සේවාවක් නැත්නම් ප්‍රොඩක්ට් එකක් ඇතුළත් කරන්න පුළුවන් විදියට ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් පේජ් එකක් ඩිසයින් කරන විදිය අද අපි කතා කරනවා. මෙන්න මේ පේජ් එක හරහා තමයි සෙලර් කෙනෙක් තමන්ගේ ස්කිල් එකට අදාළ විස්තර, ඒ කියන්නේ ටයිටල් එක, ඩිස්ක්‍රිප්ෂන් එක, කැටගරි එක සහ මිල, ප්‍රයිසස් වගේ දේවල් ඇතුළත් කරන්න. වල් පේනවා ඇති මෙතන ලස්සන drag and drop image upload area එකකුත් අපි හදලා තියෙනවා. මේ පේජ් එකත් ඩිසයින් කරන්නේ අපි ටෙල්වින් CSS පාවිච්චි කරලා. ඒ නිසා මේක ඕනෑම ඩිවයිස් එකකට, ඒ කියන්නේ මොබයිල් ෆෝන් එකකට උනත් ගැලපෙන විදියට රෙස්පොන්සිව් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අද අපි බලමු මේ ලස්සන UI එකේ කෝඩ් එක කොහොමද කියලා. දැන් අපි බලමු මේ පේජ් එකේ backend setup එක. මුලින්ම අපි session start කරලා user log වෙලා ඉන්නවද කියලා session එක පරීක්ෂා කරනවා. user log වෙලා නැත්නම් outcheck PHP එක හරහා cookies තියනවද කියලා බලලා, එහෙමත් නැත්නම් අපි යාට page එක access කරන්න දෙන්නේ නැහැ. දැන් අපි page එකේ පෙනුම හදාගන්න පාවිච්චි කරපු HTML සහ Tailwind classes ටික බලමු. මුළු page එකටම මම BG Gray 50 කියනලා අලු පාට පස්තුනක් දාලා තියෙනවා. ඒ වගේම content එකේ page එක මැද ලස්සනට තියාගන්න maxw4excel කියන සහ maxout කියන classes පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට බලන්නේ අපි මේ alert box දෙක. අපි PHP පාවිච්චි කරලා alert user ට පෙන්වනවා. සාර්ථක වුණොත් success කියලා message එකකුත්, වැරද්දක් වුණොත් error කියලා message එකකුත් අපි මෙතනදී user ට පෙන්වනවා. මේකෙදී අපි BG Green 15 කියලත් සහ BG Red 15 කියලා වගේ වර්ණ පාවිච්චි කරලා තියෙනවා. user ලේසියෙන් එතකට අඳුර ගන්න පුළුවන්. අපේ මුළු ෆෝම් එකම අපි සුදු පාට කාඩ් එකක් ඇතුළේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපි ඒකට BG white පාවිච්චි කරලා BG white කියන ක්ලාස් එක පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම කාඩ් එක page එකෙන් ඉස්සෙල්ලා පේන්න අපි shadow එකක් පාවිච්චි කරලා shadow ND කියන ක්ලාස් එක පාවිච්චි කරලා තියෙනවා. සහ කාඩ් එක කෙරවල රවුන්ඩ් කරන්න අපි rounded LG කියන ක්ලාස් එක පාවිච්චි කරලා තියෙනවා. මේකෙන් අපි page එක තාමත් පිළිවෙල පෙනුමක් ලැබෙනවා. දැන් අපි බලමු අපේ ෆෝන් එකේ තියෙන input fields කියන මෙතනදී අපේ product title එකට සාමාන්‍ය text input එකකුත්, description එකට වැඩි විස්තර ලියන්න පුළුවන් වෙන්න
අපි ඒකට text area එකකුත් use කරලා තියෙනවා. මේ page එකේ තියෙන අපේ page එකේ තියෙන වැදගත්ම point වෙන මේ image එකක් drag and drop කරන්න හරි image එකක් select කරන්න හරි තියෙන area එක සාමාන්‍ය button එකක් වෙනකොට අපි මෙතනදී border මෙතනදී අපි border එකක් සහිත ලස්සන upload box එකක් හදලා තියෙනවා. මේකදී අපිට image එකක් පාවිච්චි කරලා user-ට මෙතනදී SVG icon එකක් පාවිච්චි කරලා user-ට image එකක් ඇදලා දාන්න පුළුවන් විදිහට අපි මේක හදලා තියෙනවා. ඒ වගේම අපි මෙතනදී register product button එකක් සහ cancel button එකකුත් හදලා තියෙනවා. බලා ගන්න පුළුවන්. අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙන මේ button දෙකේ design එක ගැන. මේ button එක ලස්සනට පේන්න අපි ලස්සන නිල් පාටින් පේන්න අපි මෙතන from blue 600 කියන class එක use කරලා තියෙනවා. ඒ වගේම mouse එක button එක උඩට එනකොට මේ වගේ ලස්සනට ඉස්සෙල්ලා පේන්න අපි scroll කියන class එකත් use. ඉතින් මේ විදිහට තමයි අපි තාමත් modern පෙනුමක් තියෙන user පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් product registration page එකක් design කළේ. HTML, Tailwind, CSS සහ මූලික JavaScript පාවිච්චි කරලා අපි මේ වගේ output එකක් ගන්න පුළුවන් වුණා. ඔයාලට පේනවා ඇති මේක mobile phone එකකදී වුණත් ඉතාමත් ලස්සනට බලා ගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකේදී අපි බලමු phone එකේ දත්ත ටික Ajax සහ PHP පාවිච්චි කරලා database එකට ඇතුළත් කරන්න කොහොමද කියලා.